ඔයා සීෆුඩ් කන්න ආසද? විශේෂයෙන් ඔයිස්ටර්ස් එහෙම නැත්නම් බෙල්ලෝ කන්න. හැබැයි ඇමරිකාවේ තියෙන රොකී මවුන්ටන් ඔයිස්ටර්ස් කියලා කෑමක්. නම ඇහුවාම මුහුදු කෑමක් වගේ හිතුණට කඳුකරේ කොහෙද මුහුදු බෙල්ලෝ ඉන්නේ? ඇත්තටම මේකේ මුහුදේ ඉන්න කිසිම සතෙක් නැහැ. මේවා මුහුදු බෙල්ලොත් නෙවෙයි. ඔයා මේ ලස්සනට බැදලා තියෙනවා දකින්නේ ගොනුන්ගේ වෘෂණ කෝෂ. ඇමරිකාවේ කවුබෝයිලා අතර මේක හරිම ජනප්‍රිය කෑමක්. අට්ටියට මේක ගොනෙක්ගේ අවයවයක් කියලා කෙලින්ම කියන්න තියෙන ලැජ්ජාවට තමයි මේකට රොකී මවුන්ටන් ඔයිස්ටර්ස් කියලා නමක් දාලා රවට්ටලා තියෙන්නේ. මේවා හදන්නේ කොහොමද? මුලින්ම මේවා හොඳට සුද්ධ කරලා පෙති කපලා පිටි සහ කුළුබඩු තවරලා ගැඹුරු තෙලේ බැද ගන්නවා. හරියට බැලුවොත් මේවා දැක්කහම නිකන් චිකන් නගට්ස් වගේමයි පේන්නේ. ගොඩක් සංචාරකයෝ නම දැකලා මේවා සීෆුඩ් කියලා හිතාගෙන රහ කර කරනවා. පස්සේ ඇත්ත දැනගත්තාම තමයි ඒගොල්ලන්ටත් එපා වෙන්නේ. මේවා කනකොට හරියට බැදපු දැල්ලෝ කනවා වගේ රසයිලු. ඇමරිකාවේ සමහර පැතිවල මේ කෑම වෙනුවෙන්ම විශේෂ උත්සව පවා තියෙනවා. ඒ පැත්තේ අයට නම් බියර් එකක් බොන ගමන් කන්න තියෙන සුපිරිම බයිට් එකක් තමයි මේක. ඉතින් ඔයා කවදා හරි ඇමරිකාවට ගියොත් නම දැකලා රැවටිලා මේවා කන්න යන්න එපා. හැබැයි ඇත්ත දැනත් ඔයාට මේක කාලා බලන්න ධෛර්යයක් තියනවද? ඒක ගැන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් එකක් දාන්නත් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.